හායි යාළුවනි අපි අද ආවා දියතලාව මිරහවත්ත පාරේ පොඩි වැඩකට තමයි ගියේ. ඉතින් වීඩියෝ එකක් ගේන්න ඕන කියලා හිතුණා. කට්ටිය ඉතින් කමෙන්ට් එකක් දාලා තිබ්බා ඔරිජිනල් සවුන්ඩ් එක දෙන්න අයියේ. බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් දාන්න එපා කියලා. ඔන්න ඉතින් ඉල්ලපු කට්ටියට ඔරිජිනල් සවුන්ඩ් එකෙන්ම වීඩියෝ එක ගෙනාවා. ඉතින් ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේකේ බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් එහෙම ගණන් ගන්න එපා යාළුවනේ. දන්නවනේ ඉතින්. ඔල්ලෝනේ ඉතින් නිකන් යන්න බෑ. කයියක් ගාගෙන යන්න ඕනි යනකොට. බෑග්ග්‍රවුන්ඩ් සවුන්ඩ් ගණන් ගන්න එපා වැඩිය. අර එකේ වොයිස් සෙට් කරන්න නැතුව ඔරිජිනල් එකේම දාන්න. ඒක ලස්සනයි. ඇත්ත තමයි ලස්සනයි. අයිත් සබ්ජෙක්ට් කරනවානේ උලා සබ්දෙයි. ඇටෙන්ඩන් එක තමයි තියෙන්නේ. සබස්ක්‍රයිබ් කරන්න අපිට ගොඩයන්ට තියෙන අවස්ථාව වැඩි. 2000 කන කිව්වද? ඉතින් මේ වීඩියෝ බලන ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් තියෙනවා. ඉතින් වීඩියෝ ටික ෂෙයා කරලා ලයික් කරලා YouTube එකට සබස්ක්‍රයිබ් ටිකක් කරන් දෙන්න කියලා ඉල්ලනවා යාළුවනේ. ඉතින් ඔයාලා සපෝට් එකක් දෙන්න සබස්ක්‍රයිබ් ටිකක් කරන් දෙන්න ලයික් කරන්න ෂෙයා කරන්න වීඩියෝ. ඉතින් බලන්න යාළුවනේ දියතලාවේ කොච්චර ලස්සන ප්ලේස් එකක්ද කියලා මෙතන. ඔයාලත් යන ගමන් නවත්තලා බලලා යන්න. මේ පාලම් ගාව පට්ටම ලස්සනයි. ඉතින් ෆොක්සිල් එහෙම පැවතින්නෙත් ඔය ඈතින් පේන කන්දේ තමයි යාළුවනේ. ඔයාලත් ඉතින් ඇවිල්ලා මේ ලස්සන විඳින්න. හේ යාළුවනේ අපි දියතලාවේ ඉන්නේ. බලන්න යාළුවනේ ඉතින් මේ වතුර පාරත් එක්ක හුලං හමුන සද්දෙත් එක්ක මේ පොළොපාඩ පරිසරය කියන්නේ වෙනම වයිබ් එකක්. වීඩියෝ එකක්ද? ඔයාලා ඒක ඇවිල්ලාම බලන්න. ඉතින් යාළුවනේ අපි මේ යන්නේ මේ ගිය දවස්වල Facebook එකේ ගොඩක් වෛරල් වෙච්ච තැනකින් මේ මස්පන්න වැලිමඩ පාරේ 6 කණුව නහකඩිය අතර කොටස තමයි. ඔය ඔයාලට දෙපැත්තෙන් පේන්නේ ජගරන්දා මල් පිපුණු ගස් තමයි. දැන් නම් මේ මල් වසන්ත කාලේ ඉවරයි. ඉස්සරහට එහෙම කාලයක් එයි ආයේ. ඒ ආපු ඉතින් ඔයාලට වීඩියෝ එකක් දෙන්නම් බලන්නකෝ. ඉතින් ලස්සන පාර දෙපැත්තේ කොච්චරද කියලා. ඉතින් ඔයාලත් වැලිමඩ පැත්තේ ආවොත් මේ පාරෙත් ඇවිල්ලා බලන්න. මේ පාරෙන් නුවරට එහෙම යන්නත් පුළුවන්. ඉතින් බලන්න කොච්චර ලස්සනද කියලා ඇවිල්ලා ඔයාලත්. එහෙනම් යාළුවනේ මේ වීඩියෝ එකත් මම මෙතනින් ඉවර කරනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.